සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් කැලණි කැම්පස් එකට අලුතින් ආව නංගිල මල්ලට මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආපු ගමන් කොහොමද කැලණියේ තියෙන කැලණි කැම්පස් එකේ තියෙන ෆ්‍රී වයිෆයි එක අපේ ඩිවයිස් වලට කනෙක්ට් කරගන්නේ. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් users ලා දෙවර්ගයක් ඉන්නවා. Android users ලා, ඊට පස්සේ අපේ Apple users ලා, iOS users ලා ඉන්නවා. ඉතින් ඔයාලා දැනටමත් කැලණි Wi-Fi කනෙක්ට් කරන්න try එකක් දීලා ඇති. ඔයාලා හිතන username password දාලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන අපි දැන් Wi-Fi දැන් මෙතනට මට ඇත්තටම Wi-Fi කැලණි Wi-Fi අහුවෙන්නේ නැහැ මම ඉන්න තැනට. උදාහරණයක් ගන්න. දැන් ඔයාලා මේ විදිහට මේ විදිහට Wi-Fi කනෙක්ට් කරගෙන තැනට යනවනේ. ඉතින් ඔයාලා දැන් මෙතනට ඔයාලා සේව් වෙලා තියෙන username password අපි remove කරගන්න ඕන. වැරදි ඒවනේ නැත්නම් ඔයාලා කනෙක්ට් කරගෙන මෙලහකට. ඉතින් අපි මෙතන remove කරගන්න try එකක් දෙන්න. මෙතන forget කියලා දෙන්න ඕන. මම දැන් forget කියලා දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට ආයෙ අලුතින්ම කැම්පස් එකට ආපු ගමන් එන ඉන්ටර්ෆේස් එකම එනවා. Wi-Fi කනෙක්ට් කරගන්න තැනට ගියන් පස්සේ username password දෙන්න අපිට දැනක් පෙන්නනවා. අපි එතනට ගිහිල්ලා මේ විදිහට ඊළඟ settings ටික හදා ගන්න ඕන. EAP method එක මෙතන ගොඩක් අට ප්‍රශ්නේනේ මෙතන certificate කියන තැන. එතන do not validate කියලා දෙන්න ඕන. ඊට පස්සේ ප්‍රශ්න තමයි ඔයාලට දැන් ID දෙකක් තියෙනවා. මුලින්ම එනෝනේ අර KE මට මතක නැහැ හරියටම. මුලින්ම එන ID එක ඒකනේ මෙතනට ගහන්න ඕන. මෙතන ගහන්න ඕන ඔයාලා modules වලට කනෙක්ට් කරන්න. ඒ කියන්නේ eCal එකට eCal එකට login වෙන username එකේ password එක තමයි මෙතනට දාන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් මෙතන තියෙන 9 පොඩි කොටස සාමාන්‍යයෙන් අග කොටස වගේ තමයි මෙතනට සෙට් වෙන්නේ. අග කොටසකුයි ඉරකුයි තමන්ගේ ඩිග්‍රී කෙටි නමයි. ඊට පස්සේ තමන්ගේ අධ්‍යයන වර්ෂයයි තමන්ගේ පෞද්ගලික ශිෂ්‍ය අංකය. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දාගත්තු පාස්වර්ඩ් එක දාලා මේ විදිහට අපි setting එක හදාගත්තාන් පස්සේ අපිට connect කියලා ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ iOS users ලට ඒකට හරි සුළු දෙයක් තියෙන කරන්න. අර වගේම ඔයාලා try කරා නම් ඒක forget කරගත්තා. ඊට පස්සේ username password අර වගේ අපිට දෙවෙනියට හම්බුණු username එකේ password එක මෙතනට දාගත්තා. උදාහරණ තමයි මේ අර KE කියලා තියෙනවා මම හිතන්නේ පළවෙනියට හම්බෙන username එක මෙතනට දාලා හරියන්නේ නැහැ. අලුතින් හම්බුණු username එක දාලා තමන් හදාගත්ත password එකක් දාලා මෙතන අලුතින් password හදන්න යන්න එපා. තමන් eCal එකට දුන්නු password එක මෙතනට දෙන්න. ඒ කියන්නේ දෙවෙනියට හදාගත්තු password එක ඒකම දෙන්න. ඒ කියන්නේ මේ username එකට අදාළව දුන්නු password එකම මෙතනටත් දෙන්න. ඊට පස්සේ කරන් තියෙන්නේ join වුණා. ඊට පස්සේ අපෙන් අහනවායි trust for certificate කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන් පස්සේ ඔයාලා Wi-Fi එකට already connect වෙනවා. ඉතින් මෙච්චර තමයි තියෙන්නේ. හරි සරල දෙයක් තියෙන්නේ. මේ Android users වලට තමයි පොඩි ප්‍රශ්නයක් එන්නේ මෙතන. සමහර කට්ටිය මේක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මගේ ෆෝන් එකට මේක පෙන්වුවේ නැහැ. එයාට කනෙක්ට් වුණා.
පෙන්වන කට්ටිය මේ විදිහට හදාගන්න settings. එතකොට මේ වගේ වැටෙන්න පුළුවන්. මම මේ cursor එක කරකවන තැන අනේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්න පුළුවන්. බයෙන් දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන user name එක ගෙහුවා. මෙතන password එක ගෙහුවා. කනෙක්ට් දුන්නා. හරි සරලයි. අපි මේ සමහර විට දැන් ඔයාලට මේ PDF එක සාමාන්‍ය කැම්පස් එකට ආපු ගමම්ම මේ PDF එක හම්බෙනවා කියලා මට මතක නෑ. කොහොම හරි සතියක් ඇතුළත වගේ හම්බෙනවා. ඊට කලින් අපි කනෙක්ට් කරගන්න ඕනනේ. මම try එකක් දෙන්නම් මේ වීඩියෝ එක යටින් මේක link එකක් දාලා තියන්න. හරියන අපි ආයි හම්බෙමු.